ඔයා හිතන්නේ වෙඩින් එක අපි ඉක්මනට ගන්න ඕනේ කියලාද? නෑ. අපි තව ටික කාලයක් මෙහෙම ඉමු. ඒක හොඳයි. මං හිතුවේ ඔයත් ඔයාගේ අම්මා වගේ වෙඩින් එක ගන්න හදිසි කරයි කියලා. අයියෝ නෑ. මට කිසි හදිස්සියක් නෑ. අපි හැරමිට්ටින් යන කාලෙක අෂ්ටක කියලා හග්ගෙඩි බිබිල පෝරු වෙනවා කිව්වා. මේ මෙච්චරයි. මං කාඩ් එකක් ඩිසයින් කරලා ඉවරයි. නොවැම්බර් මාසේ වැඩේ වෙනවා. ඔයා 5 ස්ටාර් හොටෙල් එකක් හොයාගන්න. හරිද? හනිමූන් යන්න සෝමාලියානු මුහුදුමන් කොල්ල කාරු ඉන්න ප්ලේස් එකකට හරි යමු. එච්චරයි. මොකක් නෙමේ. ඒක එහෙමයි වෙන්නේ. එච්චරයි. හරි? කවුද ඔෆිස් එකට අලුතින් ආවා කිව්වේ? චනුදි. මූණ නිකන් බේරවලට හඳ පැවුවා වගේ වුණේ මොකද? එහෙම එකක් නෑ බබා. ඔයාට විකාරද? ඒ පාර තව එකක්. ඔයා එක කතා කළාද? කතා කරනවා ඉතින්. ඒක ඔෆිස් එකේ ඉන්නේ කතා නොකර කොහොමද? මොන වගේ ගෑණියෙක්ද? ගෑණියෙක් නෙමෙයි බබායි. කෙල්ලෙක්. ඔයා කොහොමද ඒක දන්නේ? කේන්දරත් බැලුවද ඒකිගේ? මොන වගේ දෙයකි? ඔයා වගේ. මං වගේ? මන් දන්නේ නෑනේ අපේ අම්මටයි තාත්තටයි ගෙදරින් පිටත් ළමයෙක් ඉඳලා කියලා. ලස්සනයි දෙයකි? අම්මෝ දෙපැත්ත කැපෙන පිහියක් දැම්මේ. දැන් ඉතින් පුළුවන් නම් බේරියක්. ලස්සනයි කිව්වොත් ඒකේ එක්කම පළ කියයි. කැතයි කිව්වොත් එහෙනම් මං වගේ කිව්වේ මාත් කැතයිද කියලායි. කිරේට අහුණා පුවක් ගෙඩිය. මේ ඔච්චර කල්පනා කරන තරම් සමීකරණයක් නෙමෙයි මම ඇහුවේ. ඒකේ ලස්සනයිද? බබා ලස්සන කියන්නේ ඇහැට සාපේක්ෂ දෙයක්. දකින්න කෙනාගේ choice එක අනුව ලස්සන අවලස්සනේ තීරණය වෙනවා. මට ලස්සන දෙයක් තව කෙනෙක්ට මං අහන දෙයට උත්තර දෙනවකෝ වැල් බයිලා නවත්තලා. ඔයා වගේ හින්දා ලස්සනකුත් නැත්තෙමත් නෑ. ඔයා වගේ සුදු නැති නිසා, ඔයා වගේ උස නැති නිසා, ඔයා වගේ මහත නැති නිසා, ඔයාට වගේ කොණ්ඩයක් නැති නිසා, ඔයාට වගේ ලස්සන දද්දිපලක් නැති නිසා, ඔයාට වගේ ජම්බු ගෙඩියක් වගේ නහයක් නැති නිසා, ඔයාට වගේ කතා කරන ඇස් දෙකක් නැති නිසා මට එයාව කැතයි. මොකද මිනිහු කියන්නේ මං වගේ මහතත් නෑ, සුදුත් නෑ, උසත් නෑ, කොණ්ඩෙත් නෑ, නහයක් නෑ, දත් ටිකක් නෑ, ඇස් දෙකක් නෑ, ලිලන් කොහොමද ඊගන්නේ මං වගේ උනේ? දැන් දීපංකෝ උත්තර මේක යවන්න ඕන පොලිසියට. බරපතල අපරාධකාරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න. ගල්ගිල්ල වගේ ඉන්නේ ගල් බමුණ. ඒක ඉච්චර මහත නැත්තම් මම මහතයිද? ඒකේ තියෙන සීමා ගන්න. අම්මෝ නඩු පිට නඩු වැටෙනවා. නඩු පෙරහැරක් වගේ. මෙච්චර මේ කෙට්ටුත් නැතුව මහත නැතුව ලස්සනට බොඩි එක මේන්ටේන් කරන් ඉන්න මට තමුසේ කැතක් හිරිකිතක් නැතුව කටක් ඇල්ල කිව්වනේ මම මහතයි කියලා. මං කිව්ව බබා ඒක කෙහෙතක දසාවේද කොහෙද? එන කෙසඟයි කේඩෑරි. අපි නුරලි වීකෙන්ඩ් එක. නෑ බබා. අපි වීකෙන්ඩ් එකේ නුරලි යමුද? බබා එහෙ හැමතැනම ස්ට්‍රෝබෙරියේම හැදිලා අතු බර වෙලා බිමට නැමිලා. ආනේ ෂෝක්. මම ස්ට්‍රෝබෙරි ගස් දැකලම නැහැ. ඒව රබුටන් ගස් වගේ ඇති නේද අනේ අර ගෙඩි හැදිලා ලස්සනට. අනේ අඤ්ඤා ෂෝක් මං ආසයි ගහන්න නැගලා ගෙඩි කඩන් කන්න. තව යකඩ තොප්පියක් වැටුණා නේද ඔළුවට. දැන් ඉතින් මේකට ස්ට්‍රෝබෙරි ගස් කියන ඇත්ත කිව්වොත් මෙතන යුද්ධයක්. කවදා හරි මේක ස්ට්‍රෝබෙරි ගස් දැකපු දාක මට දූරියන් ගෙඩියක් උඩ වාඩි වෙලා අස්පිය පදින්න වෙනවා පස්ත පැත්තේ ස්ට්‍රෝබෙරියක් වගේ වෙනකන්. මේ වෙඩින් එකේ වැඩ ටික ලස්සනට වුණා කියලා අදත් රූපාන්ටි මට කෝල් කරලා කිව්වානේ. අපි මැරි කරලා දැන් මාස 6කටත් වැඩිනේ. ඉතින් මොකද? මම මගේ වෙඩින් එක ගැන කතා කරන එක නවත්තන්න ඕනේද? ඔය කියවිල්ලට මාව මැරෙයිද කියලායි මට බය. මටත් කට තියන් ඉන්න බැරුව පාන්දරම ටකේ නූලා දින්න හදනවනේ. කිරිත එක මොනවද? කිරිතේ එපා බබා. ප්ලේන්ටියක් පුඟුරු දා ප්ලේන්ටිය පට්ට. අද රෝසි මැඩම් එක ටී ස්ටේට් එකට යන්නත් තියෙනවා. කොහෙද ඔය තේවත තියෙන්නේ? පිට බැද්දට. අකුර ඇස්සට එහා. දැන් මැඩමුයි ඔය විතරද යන්නේ? ඔව් බබා. මටම තමයි ඩ්‍රයිව් කරන්නත් වෙන්නේ. අනේ මේ ඔය සමයන් හරියන්නේ නැහැ මාත් එක්ක. ඒ ගැනිත් එක්ක තේවතු වසිරින් ගන්නන්නේ මොන හවල් මගුලකටද අප්පට සිරි අනවශ්‍ය කතාවන් කටින් පැන්නේ. එහෙම කියන්න එපා බබා. විසිට් එකකට යන්නේ. ඔෆිස් එකෙන් ඕවට කියන්නේ ගෑනට වෙන කවුරුත් ඇත්තෙම නැද්ද? ඉඳාත ඒක. සෝරි අනේ. මගේ මේ කේන්තිට ඔළුවත් අවුල් වෙලා තියෙන්නේ. මේ ප්ලේන්ටි නෙමෙයිනේ. කිරිතේනේ. ඉතින් මං ඉල්ලුවේ ප්ලේන්ටි යන්නේ. මේ ඔයා ඉල්ලන දේවල්ම දෙන්න බෑ. මං දෙන දේ කාලා බීලා ඉන්න පුරුදු වෙන්න. මාත් එනවාද ඔයාලත් එක්ක යන්න? කොහෙද බබා? අර TS ස්ටේට් එකට පිට බැද්දට. ඇයි? පිට බැද්දට නෙමෙයි ළමයෝ පිට බැද්දර. ඔයාට නම් නෑ. ඔයාගේ නම් ඔළුව නෑ. ඔයාට නම් නෑ. බබා තේරුම් ගන්නකෝ. මං කරන්නේ මගේ ජොබ් එක. ඉතින් මං ආව මොකද වෙන්නේ? ඔයා හදන්නේ මගේ ජොබ් එක නැති කරන්නද? අනිත් එක ඔයාට මගේ ඊළඟ සැලරි එකේ මොනවද ගන්නක් තියනවා කිව්වනේ. ඕ මයි. භාෂිකේ බ්‍රයිට් වී එකට ඩ්‍රෙස් එකකුයි ජුවලරිස් ටිකකුයි ගන්න ඕනේ. හරි. එහෙනම් දැන් ඉක්මනට ගිහිල්ලා මට කන්න මොන හරි හදන්නකෝ. හරි නේනම් ඔය ඉක්මන ලෑස්ති වෙන්නකෝ.
අප්පා මේ ගවුම හොඳයි නේද? ලස්සනයිද? ගොඩක් කන පාට වගේනේ. හැබැයි ඔයාට ඇඳලා ඕන ලස්සනට තියෙයි. මේ වගේම ගවුම චමරිටක් තියෙනවානේ. නෑ නේද? චමරිට තියෙන්නේ ওই වගේ එකක් නෙමෙයිනේ. තම්සේ කොහොමද චමරි ගවුම ගැන දන්නේ? පාපෝ ආයෙත් කට වැරදුනා. ඔයා කියන්නේ එදා අර චමරිත් ජනාගේ බර්ත්ඩේ එකට නම් ආපු ගවුම ගැන නේද? මං කිය වෙන ගවුමක් ගැන. ඒක ඔය දැකලා නෑ. චමරි ගර්ල්ස් ඩේ අවුට් එකට නම් ආවේ මේ වගේ ගවුමක්. අනිත් එක තමුසේ ජනාගේ බර්ත්ඩේ එකට කියලා චමරි ගවුම දිහා තුයි බලන් හිටියේ. අයියෝ අපායේ තවත් දොරටුවක් කැරුණා. මට මේ ගවුම එපා. යමන්කෝ ගෙදර. බොදු ගොවි රදල ආයුර්වේද මධ්‍යස්ථානයක් රැකියාවක මේ මොනවාද බොන්නේ? ඔයාට රස දේ මටත් රසයි. ඔයාට නීරස දේ මටත් නීරසයි. ඔයා කැමති දෙයක් හදන්න. මේ කොහමද? ඔයාට ලස්සන දේ මටත් ලස්සනයි. ඔයාට කැත දේ මටත් කැතයි. අපි මේක ගමු. ඒක හොඳයි. මේ අර චනුදි දැන් රිටයර් වෙලාද? ඒකි මැරිලා. මන් දන්නේ නේ. මං දැනගත්තෙත් පස්සේ. අපරාධි හොඳ ගෑණි. අපෝ ඕකිගේ ඇති හොඳක් නෑ. ඒකි මරිලා නෑ. මං අහුවේ දැන් ඕවට ඉස්සර වගේ. ඔයා බල්ලා ඕඩර් කරන්න. ඔයා කැමති දෙයක් ඕඩර් කරන්න ලෝචි. ඔයා කැමති ඕන රහයි කියලා මං කන්නම්. පුතේ මේ එයා කැමති ඕන දෙයකට මාත් කැමති. එයා අකමැති ඕන දෙයකට මාත් අකමැති. මං කැමති දේ කමුයි කිව්වොත් එහෙම එයා මගේ ඔළුව කනවයි. ඒකෙන් මේ විදිය හොඳයි. ජෝසියා නේද මේ? ජෝසියා! චනුදි ඔයා මොකද මේ මුදුලට වෙලා කරන්නේ? ඔයා මෙහෙ මම අල්ලපු ගෙදර නිම්මිට 70ක් මහන්න දෙන්න යන ගම ඔයා දැක්කලා නැවතුන්නේ. ඔයාද හිටියටත් එඩිය ලස්සන වෙලා. එනවද ගෙට තේකක්. ඔයා යන්න දන්නවන ගෑනික හැටි ලෝචි අවුත් මං කපෝතු. ලෝචි අපෝ මේ ගැනි තාම ඉන්නවද? හෝ කියනකොටත් එනවද කොහෙද? මං යනවා යන්න. පරණ නම්බරේ තාම වැඩ. මැරුණයි කියපු ගෑණි නේද අර? කලබල වෙන්න එපා. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. පළවෙනි ඔප්ෂන් එක. එයා ආශ්චර්යකින් වගේ මරණින් නැගිටලා. මරණින් නැගිටිනවද මිනිහෝ එහෙම මිනිස්සු? තමුසිට මාව හරකෙක් වගේ පේනවද? ඒක හරියන්නේ නැහැ. දෙවෙනි ඔප්ෂන් එක. මට ඇවිත් තියෙන්නේ වැරදි ආරංචියක්. නිකම් බොරු කියන්නේ නැතු ඉන්නෝ මිනිහෝ. එහෙනම් මොකද අර මාව දැකලා දිව්වේ? ඒකත් අවුල්. තුන්වෙනි ඔප්ෂන් එක. මැරුණා කිව්වේ චනුදි නෙමෙයි. චතුරි. මං ගහනවා තමුසිට ගල් ගෙඩියක් කරා. මගේ තාම කන් හොඳට ඇහෙනව මිනිහෝ. ඒකත් බෑ. මේක දාලා බලමු. ඒ චනුදි නෙමෙයි. චනුදිගේ නංගි. මාත් රැවටුණා ඒ චනුදි කියලා. එකම මූණනේ. නංගිද? මොකද එනම් මාව දැකලා දිව්වේ? ඒක හරි. බැලන්ස් එකක් දාගන්න පුළුවන්. කංගලෙන් නැද්ද මිනිහෝ? මැරුණයි කියපු ගෑණි නේද අර ගියේ? නෑ ඒ චනුදි නෙමෙයි. චනුදිගේ නංගි කෙනෙක්. 60 මහන ගෙදර කියලා හිතලා රැවටිලා මේට ඇවිත්.
එහෙනම් මොකද මාව දැකලා දිව්වේ? නෑ නෑ මං කිව්වම 60 මහන්නේ එහා ගෙදර කියලා ලැජ්ජාවට දිව්වා. ඔයාව දැකලා දිව්වා නෙමෙයි. පව්වනේ.